බාලයන්ගේ ආශ්‍රය මාර්ගන්තරාවට හේතුවක්. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න ගියොත් කවදාවත් අපිට නිවනට පාර හදනවද? බාලයෝ ඇසුරු කෙරුවොත් නිරේටමයි පාර හදන්නේ. අපිට බාලයෙක් ඇසුරු කරන්න බෑ පින්නතුනි. මගේ අහවල් වැඩ ටික කරවගන්න විතරයි ඇසුරු කරන්න කියලා හිතන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කිව්වේ එපාමයි කියලා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කළේ. ඇසුරු කරනවා නම් එක්ක තමන්ට වඩා ගුණවත් කෙනෙක් නැත්තම් තමන් හා සමාන කෙනෙක්. ඊට පල්ලෙහ කෙනෙක් එපා. මංගල සූත්‍රය ලෝකේ තියෙන උතුම්ම කාරණා 38 ගෙන හැර දක්වපු සූත්‍රය. මීට වඩා උතුම් කරුණක් තව තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ 39 වෙනි කරුණ හැටියට ඒකත් පෙන්නනවා. සර්වඥතා ඥානයේට එහෙම කරුණක් නොදැක්ක නිසා ලෝකේ උතුම්ම කාරණා 38 පෙන්නලා තියෙනවා. ආන් ඒ 38 පෙන්නන තැන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? සත්පුරුෂයෝ ඇසුරු කරන්න කියලා නෙමෙයි මුලින් කියලා තියෙන්නේ. අසේවනාච බාලාන. බාලයෝ අයින් කරන්න. ඉස්සල දේශනා කළේ එහෙමයි. පණ්ඩිතානංච සේවනා. දෙවනියට තමයි කිව්වේ පණ්ඩිතයෝ ඇසුරු කරන්න කියලා. ඉස්සරලම දේශනා කළේ බාලයෝ අයින් කරන්න කියලා. එතකොට අපි උදේ හවස බුදුන් වැඳලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු මම මේ කරපු පින්කමේ ආනුභාවයෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒක බුදුන් වැඳ තැන ප්‍රාර්ථනාවකට විතරක් සීමා කරලා එළියට බැහැලා බාලයෝ ඇසුරු කරනවා නම් අර ප්‍රාර්ථනාවෙන් විතරක් වැඩක් නැහැ. එහෙනම් බාලයෝ අයින්ම කරන්න ඕනේ. එහෙනම් මෙතන බාලයන්ගේ ආශ්‍රය කියලා කිව්වේ ගිහි පැවිදි අපි ඔක්කොටම. ස්වාමින් වහන්සේලාටත් මාර්ගයට අන්තරාවක් ගිහි පාර්ශවයේගේ ඒ උතුම් ගමනට බාලයන්ගේ ඇසුර මහලුකු අනතුරක්. හිමින් ගමනක් යන පිරිසක් බාලයෝ මැදි වෙලා තවත් ඒ ගමන හිමින් පහළට ඇදලා දානවා. ඒකනේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු සිල්පද 5යි ඒකේ මහා සිල්පදේ කියලා දේශනා කළේ සුරාපානය. සුරාපානයේ මහා සිල්පදේ කියලා කියවේ මත් වුණාට පස්සේ අනික් වැරදි 4ම සිහි නැති මිනිහාටින් කෙරෙනවා. බොරු කියන කෙනා බොරුවක් විතරක් කියවලා බේරෙනවා. අනික් 4ම යා රැකගෙන ප්‍රාණඝාත කරපු කෙනා ප්‍රාණඝාත කරලා අනික් 4ම රකින්නවා සමහර ලාවට. නමුත් සුරාපානය කරපු කෙනා මත් වෙලා හින්දා අනික් 4ම කරනවා. ඒ හින්දා මේක මහා සිල්පදේ කියලා පෙන්වනවා. එතකොට මේ බාලයෝ ඇසුරට ගියහම සමහර වෙලාවට මෙතෙක් කල් බීපු නැති කෙනෙක් ඒ බාලයෝ ඇසුරට ගියහම නිකම්ම බීමට හුරු වෙනවා. අපි හදාගෙන තියෙනවා වර්තමානයේ කාරණාවක් ටිකක් බීවේ නැත්තම් ගණන් ගන්නේ නැහැ කියලා. එතකොට ගණන් ගන්න නැත්තේ කවුද? බාලයෝ. එහෙනම් බාලයෝ එක්ක ඉන්න නම් ටිකක් බොණ්ඩ වෙනවා. ඉතින් බාලයෝ ඇසුරු කරන්න ගිහිල්ලා දැන් යහපතක්ද වෙලා තියෙන්නේ? ආන් ඒකින්ද තමයි මුලින්ම කිව්වේ බාලයන්ගේ ආශ්‍රය අන්තරාවක්මයි කියලා. දැන් වෙලා තියෙන්නේ අන්තරාවක්මයි. ඒගොල්ලොන්ට ගණන් ගන්න ඕන නිසා ඒගොල්ලොත් එකට ඉන්න ඕන නිසා ටිකක් බීවා. නමුත් ඊළඟට මනුස්ස ජීවිත හම්බ වෙනකොට කොහොමද හම්බ වෙන්නේ? මන්දගාමී ජීවිත ලැබෙනවා. කීවට තේරෙන්නේ නැහැ. එහෙමයි අපි අතර ඉන්නවනේ. වැඩක් පැවරුවාට කියන එක නෙමෙයි කරන්නේ. පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ කල යුත්ත මේකයි මට කියලා තියෙන්නේ මේක. මට දැන්නේ තේරුනේ කියලා තේරෙන්නේ. එතකොට බැනුනුත් අහලා සමහරලාට රස්සාවෙනුත් අයින් කරලා. පස්සේ තමයි හිතෙන්නේ මට දැන්නේ තේරුනේ කියපු එක.
ඇයි තේරෙන්ඩ පරක්කුයි මන්දගාමි. ඊට වඩා ටිකක් දරුණු අය තමයි මන්ද බුද්ධික. ඊට වඩා හොඳටම දුරුවල වෙච්ච අයට කියන්නේ උම්මත්තක. මේ සංසාරයේ අර කාලයක් මේ අයගේ පිළිගැනීම තියෙන්ට නම් ටිකක් බොන්්ඩෝනෙ කෙළ හිතපු අයට පස්සේ උරුම වෙලා තියෙන දායාද ටික. ඒකට කැමති නම් ටික ටික බීගෙන ගියට කමක් නෑ.